This is Global Insight. සිරස්තලවලින් එහාට. උතුරු කොරියාව මේ අවුරුද්දේ මේ වන විටත් දැන් අපි ඉන්නේ මාර්තු මාසේ මේ මුල් කාර්තුව ඇතුලේ විතරක් සොල්දාදුවන් 3000ක් පමණ රුසියාවට යවා ඇති බව CNN අද උදෑසන වාර්තාවකින් ප්‍රකාශයට පත් කළා තිබෙනවා. උතුරු කොරියානු නායකයා විසින් මේ විදිහට දිගින් දිගටම තමන්ගේ සොල්දාදුවන් රුසියාව වෙත යවන්නේ යුක්‍රේන යුද්ධය සඳහා දැනටමත් වසර 3ක් පමණ ඇදී ගොස් තිබෙන මෙම යුද්ධය අවසන් කිරීම සඳහා ලෝක නායකයින් විශාල ප්‍රයත්නයක යෙදලා ඉන්න පසුබිමකයි. CNN විසින් පෙන්වා දෙන්නේ ජනවාරි සහ පෙබරවාරි මාසවලදී යවන ලද සොල්දාදුවනුත් එක්ක මේ වන විට සොල්දාදුවන් 11000ක් පමණ දල වශයෙන් උතුරු කොරියාව විසින් රුසියාව වෙත යවා ඇති බවයි. දකුණු කොරියාව විසින් තමයි මෙම හෙළිදරව් කිරීම කරන්නේ. ඔවුන් පෙන්වා දෙන විදිහට මෙම සොල්දාදුවන්ව යැවීමට අමතරව කෙටිදුර බැලිස්ටික් මිසයිල්ද ඇතුළත්ව විශාල වශයෙන් ආයුධ තොගද උතුරු කොරියාව විසින් රුසියාව වෙත ලබා දී තිබෙන බව පැවසෙනවා. ඒ වගේම දකුණු කොරියාව පෙන්වලා දෙන්නේ යුද්ධයේ ඉදිරියේ දී ඇතිවෙන තත්ත්වයන් වලට අනුව උතුරු කොරියාව විසින් සොල්දාදුවන් ලබා දීම මීටත් වඩා වැඩි කරනු ඇති බවයි. ඒ වගේම තමයි පුටින්ගේ ඉහළම ආරක්ෂක උපදේශකවරයෙක් හැටියට සැලකෙන සර්ජි ෂොයිගු පසුගිය සතියේ පියොන්ග්යන්ග්හේදී කිම් ජෝන් උන් හමු වෙලා තිබෙන අතර ඔහු පුටින්ගේ උණුසුම් සුබ පැතුම් කොරියානු නායකයා වෙත පිළිගැන්වූ බව රුසියානු රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වන ටාස් ප්‍රවෘත්ති ඒජන්සිය විසින් වාර්තා කරලා තිබෙනවා. මේ අතර එක්සත් ජනපදයේ අනතුරු අඟවන්නේ යුක්‍රේන යුද්ධයේදී උතුරු කොරියාව විසින් රුසියාවට ලබා දෙන මෙම සහයෝගය වෙනුවෙන් රුසියාව විසින් හමුදා උපකරණ සහ හමුදා පුහුණුවට අමතරව අභ්‍යවකාශ හා චන්ද්‍රිකා තාක්ෂණය උතුරු කොරියාව සමග බෙදා හදා ගැනීමට ඉඩ ඇති බවයි. ඒ වගේම තමයි මේ උතුරු කොරියාවෙන් ලබා දෙන සොල්දාදුවන් යුක්‍රේන ආක්‍රමණය වැළැක්වීම සඳහා රුසියාව විසින් රුසියාවේ කර්ස්ක් කලාපයේ තමයි වැඩිපුරම යොදවලා තිබුණේ. යුක්‍රේන ජනාධිපති ව්ලාඩිමිර් සෙලෙන්ස්කි පවසන්නේ මහා පරිමාණ ජීවිත හානි පිළිබඳ වාර්තාවලින් පසුව ජනවාරි මාසයේ ඉඳලා මෙම උතුරු කොරියානු සොල්දාදුවන් යුද්ධයේ ඉදිරි පෙළින් ඉවත් වෙලා ඇති බවයි. ඒ වගේම තමයි පෙබරවාරි අගභාගයේදී යුක්‍රේනයේ සංචාරයක යෙදුණු දකුණු කොරියානු නීති සම්පාදක යූ යොං චෝන් පවසලා තිබුණේ පෙබරවාරි 26 වන විට රුසියාවේ උතුරු කොරියානු සොල්දාදුවන් අවම වශයෙන් 400ක් පමණ මිය ගොස් තවත් 3600ක් පමණ තුවාල ලබා ඇති බවයි. ඒ වගේම මෙහිදී ඔබට මතක් කරන්න වැදගත් දෙයක් තියෙනවා. පසුගිය කාලේ CNN විසින් විශේෂ වාර්තාවක් ඉදිරිපත් කළා මෙම උතුරු කොරියානු සොල්දාදුවන් සම්බන්ධයෙන්. ඔවුන් පෙන්වා දුන්නේ මෙම සොල්දාදුවන් සමහර අවස්ථාවන් වලදී යුක්‍රේනියට යටත් වෙන්න සිද්ධ වෙනකොට ඔවුන් යටත් වීම වෙනුවට එය ප්‍රතික්ෂේප කරලා තමුන්ගේ අතේ තිබෙන අත් බෝම්බ පුපුරවා ගනිමින් සියදිවි හානි කර ගැනීමේ ප්‍රවණතාවයක් දකින්නට තිබුණු බවයි. ඒ වගේම යුද්ධයේදී කිම් ජෝන් උන්ට පක්ෂපාතීත්වය පෙන්වන බවට අත්සන් කරන ලද ලියවිල්ලක් ඔවුන් සමග තිබෙන බවත් CNN විසින් එළිදරව් කරනු ලැබුවා. උතුරු කොරියානු නායකයා කියන්නේ ලෝකේ ඉන්න අංක 1ම ඒකාධිපතියා. මෙවැනි දේවල් තුලින් තවදුරටත් තහවුරු වෙන්නේ උතුරු කොරියාව තුළ ඇති ඔහුගේ දරදඬු පාලනයයි. මේ අතර රුසියාව විසින් උතුරු කොරියාවට ගල් අඟුරු ආහාර සහ ඖෂධ සපයන බවත් CNN වාර්තාව විසින් පෙන්වා දී තිබෙනවා. අවසාන වශයෙන් මෙහිදී එක කාරණාවක් මතක් කරන්න අවශ්‍යයි. ඒ තමයි රුසියාව බොහෝ දේශපාලනයේ Tamanගේ හැසිරීම තුළ දක්වන ඊටාම උසස් රාජතාන්ත්‍රික බව. ඔහුට අරාබිකරය හොඳින් හසුරවා ගන්න පුළුවන් වගේම තමයි සමහර අරාබි රටවල් වල ප්‍රධාන සතුරා වන ඉරානයෙන් වැඩ ගන්න හැටිත් ඔහු දන්නවා. ඒ වගේම තමයි චීනය සමග ඊටාම කිට්ටු මිත්‍රත්වයකින් වැඩ කරන අතර උතුරු කොරියාවෙන් වැඩ ගන්න හැටිත් ඔහු දන්නවා. රුසියාවේ පුටින්ගේ මෙම තත්වයට සාපේක්ෂව අපි එක්සත් ජනපදයේ ඩොනල්ඩ් ට්‍රම්ප් ගැන කතා කළොත් මීට වඩා වෙනස් පින්තූරයක් තමයි අපිට දකින්න ලැබෙන්නේ. මේ වන විටත් ඔහු යුරෝපය සමග විශේෂයෙන්ම නේටෝව සමග තිබුණු ඔහුගේ සම්බන්ධතාවයන් අනතුරකට හෙළලා තිබෙන්නේ. ට්‍රම්ප්ට සාපේක්ෂව Tamanගේ තීරණ සම්බන්ධයෙන් පුටින් ඒ තරම් කයිවාරු ගහන්නේ නැති වුණාට හීන් නූලෙන් කොහොම හරි Tamanට ඕන දේ කරගන්න නායකයෙක් කියන එක නම් පැහැදිලි. ඒ වගේම තමයි මොනවා වුණත් ඔහු දක්ෂ නායකයෙක් බවත් රුසියාව වැටිලා හිටපු තැනින් මේ තත්වයට ගොඩනගන්න ඔහු විශාල දායකත්වයක් දුන්නු බවත් අවිවාදාත්මකයි. හැබැයි අපි මතක තියාගන්න ඕනේ බලය දූෂිත බවත් වැඩි බලය වැඩියෙන් දූෂිත බවත් ඉතිහාසය පුරාම ලෝක දේශපාලනය විසින් යලි යලිත් තහවුරු කරලා තිබෙන න්‍යායක්. පුටින් ජනාධිපතිවරයා කොයිතරම් හොඳට ආරම්භ කළත් මේ වන විට යම් ඒකාධිපතිත්වයක් කරා ගමන් කරමින් තිබෙන බවත් කාටවත් නැහැයි කියන්න අමාරුයි. අපි දන්නවනේ ලංකාවෙත් පහුගිය කාලේ රට බේරගත්තා කියන ගොඩක් නායකයෝ අන්තිමට රට අතෑරියේ රට හොඳටම කාලා සූප්පු කරලත් ඉවර වුණාට පස්සේ. ඒ නිසා අවසාන වශයෙන් අපිට මතක් කරන්න තියෙන්නේ
තියෙන්නේ ලෝකයටත් රටටත් ගමටත් ගෙදරටත් අවශ්‍ය ඒකාධිපතියෙක් නොවේයි අනිත් අය සමග සහජීවනයෙන් වැඩ කරන්න පුළුවන් මිනිස් ගුණධර්ම ඇති මිනිස්සු. Subscribe us for more details.